අයිබෝවන් හරිෝ නමස්කාර. අද අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ යෝග ශාස්ත්‍රය ගැන අලුත් පැතිකඩක් කතා කරන්න. ඇත්තටම අලුත් පැතිකඩක්ම නෙමෙයි. යෝග කොහොමද මේ අපේ නූතන ලෝකයට නැත්තම් අපේ මොඩර්න් වර්ල්ඩ් එකට මේ අතීතයේ ඉඳලා පැවතගෙන එන ඉතා දීර්ඝ ඉතිහාසයක් විවිධ ආගම් ඇතුලේ ස්වාධීනව වැඩුණු ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ යෝග ශාස්ත්‍රය කොහොමද මේ අපේ නවීන ලෝකයේ ජීවත් වෙන අපගේ කායික මානසික සුවතාවයට සහ මානව සංවර්ධනයට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කියලා ඔබත් එක්ක පුංචි සාකච්ඡාවක් ගොඩනගා ගන්න. තමයි අද දවසේ අපේ සාකච්ඡාවේ අරමුණ බවට පත් වෙන්නේ. එතකොට පළවෙනි කාරණාව අපි දැන් කාර්මික කුෂිකාර්මික නැත්නම් කුෂි ජීවන රටාවෙන් මිදලා කාර්මික ජීවන රටාවකට පරිවර්තනය වෙලා තියෙනවා. නැත්නම් අපි කුඹුරෙන් මිදලා කාර්යාලයකට ගමන් කරලා තියෙනවා. අපි අති බහුතරයකදී ජීවන වෘත්තීන් බවට පත් වෙන්නේ මේ නවීන උපකරණත් එක්ක. නැත්නම් මොඩර්න් වර්ල්ඩ් එකේ තියෙන යම් යම් තත්වයන් එක තමයි අපි ගැටෙමින් අපේ ජීවන වෘත්තීන් ගොඩනගා ගන්න. එහෙම ජීවන වෘත්තීන් ගොඩනගා ගන්න අපිට කොහොමද යෝග ශාස්ත්‍රය උපයෝගී වෙන්නේ? ඔන්න ඕක අපෝර්තනක් දැනගන්න ඕන යමක්. මොකද මේ මොඩර්න් වර්ල්ඩ් එක ඇතුලේ අපේ විවිධ කටයුතු සිද්ධ කරනවා. දැන් කාර්යාලීය ක්‍රියාවලිය ඇතුලේ අපි උදේට කාර්යාලයට යනවා. ඊට පස්සේ මේ වැඩ ටික එතන තියෙන ලොකු වැඩ ගොඩක් සහ එතන ලොකු වගකීමක් අපි දැඩි වගකීමක් දරනවා මේ තත්ත්වයන් සමග. එතකොට අපි වෙහෙසිලා නිවසට එනවා. ආයිත් එකම රටාවක අපි ගමන් කරනවා. නැවත එකම දේ සිද්ධ වෙනවා. මෙන්න මේක අපි මුදව ගන්න යම් පුංචි උපක්‍රම පාවිච්චි කරනවා. සමහර විටක පාටි එකක් වෙන්න පුළුවන්. සමහර විටක සංදර්ශනයක් වෙන්න පුළුවන්. විවිධ උපක්‍රම අපි පාවිච්චි කරනවා. හැබැයි මෙන්න මෙතනදී අර මම මුලින් කිව්ව කුෂිකාර්මික සමාජය මිදීම ඇතුළේ අපිට හම්බෙච්ච ශාරීරික අභ්‍යාස ටික අපේ ඇතුලේ මගහැරේ. සහ අපේ ඒ කුෂිකාර්මික සමාජයේ ඇතුලේ කාන්තාවට සහ පුරුෂයා දෙන්නටම හරි අපූර්ව වැඩ ටිකක් ක්‍රියේට් වෙලා තිබුණා. පුරුෂයාට එළිය රළු වැඩ ටිකක් හම්බ වෙනකොට කාන්තාවටත් ඒ විදිහම හොත ව්‍යායාම ටිකක් හම්බුණා අපේ කුස්සිය ඇතුලේ. ඊට අදාළ උපකරණ ටික ගානට හැදිලා තිබ්බා. දරලිපේ ඉඳලා ඉස්සරහට ගත්තාම පිටි කොටන එක, දරලිප, පොල් ගාන එක, ඔය සියලුම ක්‍රියාවලින් ටික ගානට හැදිලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි. ඇලක දොලක ගිහිල්ලා ජල ස්නානය කරනකොට දියබුන් ගහනවා කියන ක්‍රමයේ ඉඳලා ඒක හරි අපූර්වට අපි පෙළ ගස්වගෙන තිබ්බා. අන්න ඒ පෙළ ගැස්වීම ඇතුලේ අපේ නිරෝගී ජීවන රටාවට එය ප්‍රධාන වශයෙන් බලපෑවා. ඒ වගේම අපේ ආහාර ටික ඒකට හරි අපූර්වට එකතු පහඳ වුණා.
ඔන්න අපිට එක තැනක්. කොතනද? අපේ මේ ශාරීරික ක්‍රියාවලිය. නැත්නම් ශාරීරික ව්‍යායාම ටික. ශාරීරික අභ්‍යාස ටික අපිට මග හැරුණා. මෙන්න මේක යෝග ශාස්ත්‍රය තුළ ඔබට නිවැරදි කරගන්න පුළුවන්. වර්තමානයේ බොහොම ජනප්‍රිය යෝග අභ්‍යාස නැත්නම් ශාරීරික ව්‍යායාමයක් විදිහට ඔයාට ඔයාගේ දෛනික ජීවිතය ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක ඇතුලේ ඔබට ලැබෙනවා අර කුෂිකාර්මික සමාජය ඇතුලේ ඔබට මග හැරිච්ච ව්‍යායාම පද්ධතිය. හැබැයි යෝග කියන්නේ ව්‍යායාම පද්ධතියක් විතරක් නෙමෙයි. එතනින් එහාට ගමන් කරපො ප්‍රබල දැනුම් පද්ධතියක් කියලා ඔබ යම් යම් විදිහට දැනගෙන ඇති. අපි ඉදිරියට මේ සම්බන්ධව කතා කරමු. එතකොට අංක 1 ඔබට මේ ව්‍යායාම ටික ලබා ගන්න පුළුවන් දෛනිකව යෝග ශාස්ත්‍රයේ අභ්‍යාස ඔස්සේ. ඒ යෝග ශාස්ත්‍රයේ අභ්‍යාසම මම යෝජනා කරන්නේ. ඔව්, ඒක කායික අභ්‍යාසයක් විතරක් නෙමෙයි, ඒක මානසික අභ්‍යාසයක්. කය මනස දෙකම එකට එකතු කරන අභ්‍යාසයක්. කයත් මනසත් දෙකම එක තැනකට අරන් යනවා. ඔබේ අතින් ගෙලිහෙන දෛනික රාජකාරී නිසා විපරීත භාවයට පත් වෙලා තියෙන මනස සංසුන් කරන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අභ්‍යාස. මේ අභ්‍යාස ඇතුලේ ඔබේ මනසින් ගිලිහුණු සංසුන් භාවය නැවත ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබේ අභ්‍යන්තර ශක්තිය එනර්ජි එක බිල්ඩ් අප් කරන්න පුළුවන් මේ යෝග අභ්‍යාස ඔස්සේ. අනෝක ප්‍රධාන තැනක් වෙනවා ඔබට යෝග අභ්‍යාස පාවිච්චි කරන්න කියලා මම යෝජනා කරන්න මේ නූතන සමාජය ඇතුළේ. හොඳයි. දෙවෙනි කාරණාවට කියහපුවාම දෙවෙනි කාරණාව තමයි අපි විවිධ පද්ධතීන් එක්ක ලොකු ගැටීමක් නැත්නම් නිරන්තර ගැටීමක් සිද්ධ වෙනවා මේ දෛනික ක්‍රියාවලිය ඇතුලේ. නැත්නම් අපේ මේ ඉපයීම් ක්‍රියාවලිය ඇතුලේ අපි විවිධ පාර්ශවත් එක්ක ගනුදෙනු කරනවා, විවිධ රැකියා තත්ත්වයන් එක්ක, විවිධ ගැටීම් රාශියක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මෙහෙම ලොකු ගැටීම් රාශියක් එක්ක දෛනිකව අපි ගනුදෙනු කරනකොට අපේ ඊටමත් හොඳ සිතුවිලි දාමට නැත්නම් අපි ගොඩනගා ගන්න උත්සාහ කරන හයි ভাইබ්‍රේෂන් එකට ලොකු ඉෆෙක්ට් එකක් බලපෑමක් ඇති වෙනවා. අපි හවසට අධික වෙහෙසක් පෙන්වන්න ගන්නේ අපේ කායික මහන්සිය විතරක් නිසාම නෙමෙයි. අපි දැඩි මානසික වෙහෙසකටපත් වෙනවා. මෙන්න මේ මානසික වෙහෙස නිවා ගන්න මොනවද යෝග ශාස්ත්‍රය ඇතුලේ ඔබට හමු වෙන්නේ?
මෙන්න මේ මානසික වෙහෙස නිවා ගන්න යෝග ශාස්ත්‍රය යෝජනා රසක් ඉදිරිපත් කරනවා. මෙන්න ප්‍රබල යෝජනාවක්. නාද යෝග. නාදය මේ ටිබෙටියන් සම්භවයක් සහිත තිබ්බත සම්ප්‍රදාය තුළ කොට නැගුණ සිංගින් බෝල්. මෙන්න මේ භාණ්ඩය ඇතුලේ මේ ස්වර රටාව ඇතුලේ මේ හඬ රටාව ඇතුලේ ඔබට පුළුවන් පුහුණු වීම කරන්න. මේ පුහුණු වීම ඇතුලේ ඔබේ ভাইබ්‍රේෂන් එක ඊටමත් හොඳ කම්පන ධාරිතාවයකට අරන් මේ සිංගින් බෝල් උපකරණය වැනි ආධ්‍යාත්මික භාණ්ඩ භාවිතා කිරීම ඔස්සේ ඔබට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. මෙය ඔබගේ චක්‍ර මධ්‍යස්ථාන වල දුර්වලතාවයන් මගහරිමින් ඔබව නැවුම් භාවයකට නැත්නම් රීෆ්‍රෙෂ්නස් එකකට අරන් එන්න සමත් වෙනවා. නවීන විද්‍යාත්මක හොයාගෙන තියෙනවා හර්ට්ස් 120කට වඩා කම්පන ධාරිතාවයක් නිකුත් කරන්න මෙම උපකරණ නැත්නම් මේ සිංගින් බෝල් එක සමත් මේක එකක් පමණයි. ඒ වගේම හැබි ඩ්‍රම් උතනින් එහාට ගියපම තව බොහෝ නාද යෝග වලට අදාළ උපාය උපක්‍රම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සියුම් කම්පන තරංගයන් සහිත උපකරණයක් ඔබට භාවිතා කරන්න නැත්නම් පුරුදු පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ සියුම් කම්පන තරංග සහිත සංගීත රටාවන් වලට අහුම්කම් දෙන්න නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න පුළුවන් ඔබගේ අභ්‍යන්තර කම්පන තරංග ධාරිතාවයේ යහපත් මට්ටමක පවත්වාගෙන යන්න. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්ව බාහිර පරිසරය තුලින් ඔබට සිද්ධ වෙන අනිසි බලපෑම් ටිකෙන් මිදෙමින් ඔබව අපූර්ව මට්ටමක නැත්නම් හොඳ ভাইබ්‍රේෂන් එකක තියාගෙන යන්න පුළුවන්. හොඳ ভাইබ්‍රේෂන් එකක තියාගැනීමේ ප්‍රතිඵලයම තමයි ඔබ ඊටමත් හොඳ පර්ෆෝමන්ස් එකකට අරන් යන්න ඒ ভাইබ්‍රේෂන් එක සමත් වෙනවා. සහ මේ විශ්වයේ නීති පද්ධතියට එකඟව ගත්තාම ඔබ තුල හොඳ කම්පන තරංගයක් නිකුත් කරන්නෙකු බවට විශ්වයේ විසින් ඔබව හඳුනා ගන්න ලබනවා. ඒ ඔබට නිරන්තරයෙන් යහපත් ප්‍රතිඵලයක්මයි අරන් එන්නේ. ඔබ වෙත අයහපත් ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව අපි එතනින් අවසන් කරමු.